හා යාළුවනේ අදත් මගේ YouTube channel එකට ඔයගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ තරමක් භයානක සූතල මසුන් වර්ගයක් වෙන රෙඩ් ටේල් කැට්ෆිෂ් මාළුන් ගැන. මේ වෙන විට මොන්ස්ටර් ෆිෂ් හදන අය අතර ලංකාවේ මෙයා ගොඩක් ජනප්‍රිය මාළුවෙක් වෙලා තියෙනවා. මෙයාලා මොන්ස්ටර් ෆිෂ් කාණ්ඩයට ඇත්තන සුරතල් මසුන් වර්ගයක්. ඒ කියන්නේ මේගොල්ලන්ට සෑහෙන ලොකු වර්ධනයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ඇක්වේරියම් එකක් තුලදී අඩි 3ක් 4ක් වගේ වර්ධනය වෙන්න පුළුවන්. ඒත් ස්වභාවික පරිසරවල සාමාන්‍යයෙන් අඩි 5ක් 6ක් වගේ වර්ධනයක් ඉක්මන අවස්ථාවලුත් තියෙනවා. මෙයාගේ ජීවිත කාලය ගැන කතා කරුවොත් මෙයාලා අවුරුදු 20ක් වගේ ජීවත් වෙනවා. මෙයාලා ගොඩක්ම කැමති යාළුවනේ මාංශ ආහාර ගන්න. රෙඩ් ටේල් කැට්ෆිෂ් මාළුන්ගේ ආහාර රටාව ගැන කතා කරනකොට විශේෂයෙන් කියන්න ඕන මෙයාලගේ කටට ගැලපෙන ඕනම දෙයක් මෙයාලා කන්න බලනවා. මේගොල්ලන්ගේ ප්‍රමාණයෙන් භාගික ප්‍රමාණය මාළුවෙක් වුණත් මෙයාලට කන්න පුළුවන් කියලා හිතෙනවනම් මෙයාලා ඒක කන්න try කරනවා. ඒක නිසා ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන මෙයාලා අනිත් මාළුන් එක්ක කමියුනිටි කරද්දී. මෙයාලා කමියුනිටි කරද්දී මෙයාලගේ මේ මාළුන්ගේ මාළු දානකොට එකම සයිසස් වලින් මාළු දාන්න අපි වග බලා ගන්න ඕනේ. නැත්තම් අනිත් මාළුන්ට මේ රෙඩ් ටේල් කැට්ෆිෂ් මාළු ඇටැක් කරන්න පුළුවන්. මේ රෙඩ් ටේල් කැට්ෆිෂ් මාළුන්ට සාමාන්‍යයෙන් කන්න දෙන්නේ සාමාන්‍යයෙන් මාළු වර්ග ඉස්සෝ වගේ මෙයාලට කන්න දෙන්න පුළුවන්. රෙඩ් ටේල් කැට්ෆිෂ් මාළුන්ට මස් දෙන එක නම් මම එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මස් වල තෙල් අන්තර්ගත වෙන නිසා කාලයක් තිස්සේ මස් දුන්නොත් මාළුවා ලෙඩ වෙන්න බලනවා. ඒක නිසා මස් දෙන එක නම් මම එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. මෙයාලා ලොකු වෙන්න මෙයාලා අතපත ගන්න යන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද මෙයාලා මොන්ස්ටර් මාළු නිසා. විශේෂයෙන් කියන්න ඕන මෙයාලට කෑම දෙන්න කෑම මෙයාලා ඕන තරමක් කනවා. කෑම ගන්න ඕන ප්‍රමාණය ගැන මෙයාලට කිසිම අදහසක් නැහැ. ඉතින් ඒක නිසා ඊට පස්සේ මෙයාලා කාලා ඕවර් ෆීඩ් වුණොත් අන්තිමේදී මාළුවා මැරෙන්න උනත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ රෙඩ් ටේල් කැට්ෆිෂ් මාළුන් දවසකට එකපාරක් වගේ කෑම කන්න දුන්නොත් සාමාන්‍ය ප්‍රමාණවත්. ඒගොල්ලන්ගේ ප්‍රමාණය අනුව තීරණය කරලා කෑම දෙන්න පුළුවන්. මෙයාලට බඩගිනි වුණ වෙලාවට මෙයාලා ගොඩක් ආක්‍රමණශීලී වෙනවා. ටැංක් එකේ ඉන්න අනිත් මාළුන්ට කරදර කරන්නත් ඉඩ තියෙනවා. රෙඩ් ටේල් යාළුවනේ මට කලින් කියන්න බැරුණා රෙඩ් ටේල් කැට්ෆිෂ් මාළු වර්ග දෙකක් ඉන්නවා. ඒ තමයි normal රෙඩ් ටේල් කැට්ෆිෂ් සහ ඇල්බිනෝ රෙඩ් ටේල් කැට්ෆිෂ්. මේ අතරින් normal රෙඩ් ටේල් කැට්ෆිෂ්ට වැඩි ඇල්බිනෝ රෙඩ් ටේල් කැට්ෆිෂ් මිලියන් අධිකයි. සාමාන්‍යයෙන් මෙයාලා හදනවා නම් ඉතා විශාල ටැංක් එකක් අවශ්‍ය වෙනවා. මොකද මෙයාලා අඩි 3ක් 4ක් අපේ ඇක්වේරියම් එකත් වලදී වර්ධනය වෙනවා. එතකොට ලොකු ටැංක් එකක් මෙයාලට අවශ්‍ය වෙනවා. මෙයාලා සාමාන්‍යයෙන් අඩියකට වඩා ලොකු නම් මම නම් වීදුරු ටැංකියක් නම් දෙන එක එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මෙයාලා ගොඩක් ශක්තිමත් මාළු. හදිසියෙවත් මෙයාලා කලබල වෙලා වේගෙන් ගිහිලා වීදුරුවක වැදුනොත් මෙයාලට වීදුර බිඳෙන්න පුළුවන්. ඒක නිසා මෙයාලා අඩියෙන් පස්සේ ලොකු පොන්ඩ් එකක් දෙන එක තමයි මම නම් කියන්නේ. මම හිතනවා යාළුවනේ අද මගේ වීඩියෝ එකෙන් RTC මාළුන්ගේ අදහස් ගොඩක් ගන්න ඇති කියලා මම හිතනවා. තවමත් සුරතල් මසුන් ගැන වීඩියෝස් ඔයාලට ඕන නම් මගේ channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අදට මම ගිහින්